අයිබෝන් හොඳයි අද අපි සින්දු ගෙදර ආලින්දයට කැඳවාගෙන ඉන්නේ ලංකාවේ දැවන්තයෝ දෙන්නේ. දැවන්තයෝ දෙන්නේ කිව්වොත් නියැලවි. ඉතින් ලංකාවේ දැවන්තම බේස් ගිටාරිස්ට් කෙනෙක් බෑන්ඩ් ගණනාවක ප්ලේ කරපු අතුල අයියා කියලා අපි කියනවා. අයිබෝන් අතුල අයියා. අයිබෝන්. ජය වේවා. හොඳයි ඒ වගේම සිල්වරි බෑන්ඩ් එකේ අයිතිකාරයෙකු නියැලවි නායකතුමා. හොඳයි මුදිත. එහෙනම් අයිබෝන් සින්දු ගෙදර ආලින්දයට. බොහොම ස්තුතියි පැමිණියට. දැන් මුදිත කියමුකෝ බලන්න මේ සංගීත දිවිය කොහොමද ආරම්භ වුනේ? ඔව් ඇත්තටම මේ මුලින්ම මම අපේ ගෙදරත් තිබුණ සංගීත පිළිබඳ ආభాෂය මොකද අම්මා මගේ සංගීත ගුරුවරියක්. සංගීත ගුරුවරිය. ඔව් එතකොට මම මුලින්ම ඕලෙවල් වෙනකන් අධ්‍යාපන ලැබුවේ රායගම ශ්‍රී රාහුල මධ්‍යම මහාවිද්‍යාලයේ. ඉතින් එතකොට එහිදී මම අම්මගෙන් සංගීතය ඉගෙන ගත්තා ඕලෙවල් වෙනකන්. ඉතින් ඕලෙවල් ඩී සාමාත්‍යයක් එක පාස් වුණා. ඊට පස්සේ මම ගියා ඒ ලෙවල් වලටත් සංගීත කරා. ඒ සඳහා මම ගියා මේ පාන්දර ශ්‍රී සුමංගල විද්‍යාලයට. එහිදී අපේ මියුසික් ටීචර් උනේ මම මෑත කාලේ නම් හම්බුන්නේ සමුද්දා ටීචර්. සමුද්දා ටීචර් අපි ආදරේ මතක් කරනවා. ගුරු අපි මතක් කරනවා. අනිවාර්යයෙන්. ඊට පස්සේ සමුද්දා ටීචර්ගෙන් ඉන්න කාලේ මම එතකොට බ්‍රාස් බෑන්ඩ් එකේ ප්ලේ කරා. මුලින්ම එකෝඩියන් එක ට්‍රම්පට් එක ඒ වගේ ප්ලේ කරා. ඊට පස්සේ තමයි මම මේ බීට් බෑන්ඩ් පැත්තට තමයි මුලින්ම යන්නේ ඉලෙක්ට්‍රික්. ඔව් ඒකත් සුමංගල ඉන්න කාලෙම අපි ඒ කාලේ ගැලන්ස් කියලා අපි බෑන්ඩ් එක ප්ලේ කරා. එතනින් තමයි ආරම්භ වුණේ. ඔව් ඊට පස්සේ මම පසු කාලේ ඉන්න සංගීත නිපුන් චන්දික සර්ගේ යටතේ සහ අපේ අම්මා දෙන්නම යටතේ ප්‍රයිවට් කරා සංගීත විශාරද එක්සෑම් එක. සමත් වෙන ලැබුණා. ඒ කියන්නේ විශාරදවරයෙක් එක තමයි අපි කතා කරන්නේ. ඊට අමතරව ඊට පසු කාලේ ඉන්නව මට ලොකු උනන්දුවක් තිබුණා මේ කටහඬ නිවැරදි විදිහට හසුරවන්නේ කොහොමද? එතකොට ඒ කියන්නේ වොයිස් සිංගින් පැත්ත ගැන ලොකු අවධානයක් තිබුණා. ඒකදී මට හම්බුණා මේ මැක්ස් රොසයිරස් ආදරේ මතක් කරනවා. දැනටත් ඔහු ඉන්නවා. මෑත කාලේදී හම්බුන්නේ නැහැ. ඔහු තමයි ඇත්තටම මේ අවසාන වශයෙන් ගුරුවරයෙක් විදිහට මම අධ්‍යාපන ලැබී මෑත කාලේ ඉන්නවා. ඉතින් දැනටත් ඉතින් තාමත් අපි මම හිතන්නේ මේ සංගීත කියන විෂය අපි මරණකම් ඉගෙන ගන්න ඕනි ස්ටඩි කරන දෙයක්. ඉතින් තාමත් ඉගෙන ගන්නවා දේවල් බලනවා. ඉතින් ඔය සිල්වරි කියන බෑන්ඩ් එක නම දැම්මේ කොහොමද? කියන්නේ කොහොමද මේක හදන්න අයිඩියා එකක් ආවද නැත්නම් බලාපොරොත්තුවක් ඇතුවද මේක කරේ? ඔව් දැන් ඊට පසු කාලේ ඉන්න ඉලෙක්ට්‍රික් කියන එක දැන් හුඟක් මම හිතන්නේ මේ ලංකාවේ ඒක සද්ද වැඩි හින්දා පොඩ්ඩක් ඒක එපාන ගතියක් ආවනේ. ඊට පස්සේ එකෝස්ටික් කියන එක මම අහන්න පටන් ගත්තා. ඒ කියන්නේ පාසල් අවදී ඒ ලෙවල් කරන අවදී එකෝස්ටික් වලට ඒක පුදුම රසයක් ඇවිල්ලා ඔහොම ඉන්න කාලේ ඉතින් ප්ලේ කර ඉන්නකොට අමිල කියනවා අපේ යාළුවා හම්බුණා. ඩ්‍රම්ස් වාදනය සිද්ධිය දැන්ටත් අපේ සිල්වරි සංගීත කරන වාදනය කරා. ඊට පස්සේ අතුල අයියා විශේෂයෙන් මතක් කරන්නේ ආදරණීය හිතවතෙක්. ඒ වගේම අපේ සංගීත කණ්ඩායම ලොකු ශක්තියක්. ඉතින් මේ අතුල අයියා අපි කට්ටිය එක තමයි මේක ප්ලෑන් කරේ. ඔව් ඊට පස්සේ ඒ කාලෙම හිටිය ඕෂාන් මුල් කාලේ තව අමිල කියලා හිටියා ගිටාරිස්ට් කෙනෙක්. ඔහුගේ කාර්ය බහුල රැකියාවේ තියෙන කාර්ය බහුලත්වය මත උඩ ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉතින් අපි කට්ටිය තමයි පටන් ගත්තේ. දැනටත් දැන් මෑත කාලේ ඉන්නවා රජී අයියා කියන නීල් අයියා. දේශවත් චාමිකර. ඔව් ඉතින් ඔහු ඉන්නවා. අපේ පරණ මිත්‍රයෙක්. අනිවාර්යයෙන්. ඔහු අපි පස් දෙනා තමයි ඊට පස්සේ මම හිතන්නේ අපි 2018 වර්ෂයේ තමයි පටන් ගත්තේ. මෙහෙම පටන් ගන්න මුල් කාලේ නම පොඩි වෙනසක් තිබුණා. A+ කියලා තමයි පටන් ගත්තේ. පසු කාලේ ඉන්නව ඒ කියන්නේ නමේ තියෙන ප්‍රශ්නකට නෙවෙයි අර අපිට හිතුණා මේ නම වෙනස් කරලා. ඊට පස්සේ මගේ ගුරුවරයෙක් හිටියා මේ එතුමා හේවගේ සර් කියලා. එතුමා කිව්වා පොඩ්ඩක් මේක අපි S අකුරින් යන නමකට පරිවර්තනය වෙමු කියන දානද තමයි සිල්වරි කියන නමට මේක පරිවර්තනය වෙන්නේ. හොඳයි ඒතකොට දැන් ඉන්න ප්ලේයර්ස්ලා ටික එක මම දැක්ක මේ ළඟදී පෝස්ට් එකක් කරනවා මේ මොනවා ඩිනර් ඩාන්සර්ස් එහෙම ගොඩක් පොලිස්ලා තියෙනවා. ඔව්. ඉතින් කොහොමද මේ වගේ ඩිනර් ඩාන්ස් එකකදී කොහොමද ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක ඒ වගේම දැන් සමහරු ඉන්න සංගීතම කරන අය ඉන්නවනේ. සමහරු ඉන්නවා රස්සාවක් කරන එක මම කරන්නේ. ඒතර මුදිතට පුළුවන් මේක මැනේජ් කරන්න ඒගොල්ලන්ට ඒ අදාළ ගෙවීම් කරගෙන ඒ වගේ බුකින්ග්ස් එහෙම අරගෙන බෑන්ඩ් එක තියාගන්න කොහොමද? ඒක මෙහෙමයි. ඇත්තටම දැනටත් අපි මේ මම හිතන්නේ මම පොඩි අවස්ථාවක් ගන්නවා ඒගොල්ලන්ට පොඩ්ඩක් ස්තුති කරගෙන විශේෂයෙන්ම මේ බොරලස්කම 197 ආයතනයේ මිස්ටර් සංජීව වගේ මිස්ටර් චතුර ඉතින් මේගොල්ලෝ අපිට ආරාධනා කරලා තියෙනවා. ඒගොල්ලෝ ළඟ අපි සතියක්
සතිය දවස ප්ලේ කරනවා මම හිතන්නේ ආදරණීය මියුසික් ස්පොට් එකක් මම වචන වලින් කියනවා හරිම සංගීතයට ප්‍රිය කරන රසික රසිකාවයන් ඉන්න තැන හරි ආසයි එතන ප්ලේ කරන්නේ ඒ වගේම අපි සෑහෙන කාලයක් තිස්සේ ප්ලේ කරන අර්බන් ඩ්‍රිල් කලවත් එතනත් මිස්ටර් සංජීව අපි ඕන ආදරේ මතක් කරන ඒ වගේම කිඹුලා වල හන්දියේ තියෙනවා මේ සියෝන් ඒක ප්ලේ කරනවා එතන මිස්ටර් චම්පික සහ මිස්ටර් ජානක ඊට පස්සේ ෆැට්ටෝ මෙතන ඇතුල් කෝට්ටේ එතන මේ මිස්ටර් තුසිත ඉතින් මේ වගේ කට්ටියක්ගේ අපිට හම්බෙලා ඒව තුලින් තමයි අපි මං හිතන්නේ රසිකයන් අතරට යම් තාක් ප්‍රමාණයකට හරි ගිහින් කොහොමද අර කොරෝනා කාලේ එහෙම දැන් අපිත් සිප්පතේදී අපිටත් ඒක භයානකව දැනුණා කොහොමද කොරෝනා කාලේදී බෑන්ඩ්ස් ඔක්කොම කැඩිලා ගියානේ කොහොමද මම ඔන්ලයින් මුදිතරන් රැකියාව ගෙදෙනවා රැකියාව එදිචේ නැතිව කොහොමද බලාගත්තේ නායක වශයෙන් ඔව් ඇත්තටම මහා විශාල උපකාර කරන්න බැරි වුණා ඉතින් නිතර ඒගොල්ලෝ එක කතා බහ කරා මං හිතන්නේ ඒකත් හරි වටිනවා ඒ වගේ වෙලාවක ඒක පුළුවන් උදව් උපකාර කරා ඊට අමතරව ඒගොල්ලෝ පොඩි නිර්මාණ කටයුතු වල පොඩි රෙකෝඩින්ග්ස් ඒ වගේ දේවල් වල යෙදුණා ඊට පස්සේ ඒකෙන් තමයි ඒ කාලේ අපි මේ ගත කරේ හරි එහෙනම් අපි ඊළඟ විරාමයේදී හොඳයි සිල්වරි බෑන්ඩ් එකේ බේස් ගිටාරිස් අතුල් අපේ මගේ සමකාලීන මිත්‍රයෙක් අතුල් ඉතින් කොහොමද ඔයා මේ ඇත්තටම මමත් දන්නේ සංගීතය කොහොමද යමුනේ මේ ඉස්කෝලේ කාලේ කොයි ඉස්කෝලේද ගියේ ඔව් ඉතින් මනෝජ් ඉතින් මගේ හිතවත් පරණම අපේ සහෝදරයෙක් වගේ කෙනෙක් හම්බුනේ කාලේ හම්බුනේ මනෝජ්ගේ මේ වැඩේ ගැනත් හරි සන්තෝෂ වෙනවා ඒකයි හම්බුනේ මනෝජ් එක්ක යම් අප්මාත්ම මාත් දෙන්නම් කියලා මනෝජ් කිව්වාගේම ස්කෝලේ ජීවිතේ න පාසල් ජීවිතේ අපි මියුසික් කළේ නැහැ ඔව් ඒක කන්නේ තමයි කරේ ස්කෝලේ හිටියා කොයි ස්කෝලේද ගියේ මම වෙලුණ විද්‍යාලයේ ඊපස්සේ ඔලෙල් කරනකම් ස්කෝලේ හිටියා ඔලෙල් කරා ඊට පස්සේ සංගීතය කියලා දෙයක් තිබ්බේ නැහැ හැබැයි පොඩි කාලේ සංගීතය ඇහුණා ඉතින් මේ ඒ කාලෙම අපේ තාත්තා මේ කවුරුත් දන්නේ නැති කතාවක් මම කවුරුත් ගොඩක් ඒක අපි මුදිතරන්නේ නැහැ කියලා පාරක් කියුණා අපේ විශේෂ අවස්ථා මම මේ වගේ දැනග ඇවිල්ලා මේ ප්‍රසිද්ධිය කියන්නේ බලන්න අපේ තාත්තා මේ අපේ ෂූටි කාලේ එයා බෑන්ඩ් මැනේජර් කෙනෙක් මම දන්නවා තාත්තා වගේ තාත්තා බෑන්ඩ් එකක් කරා ෂූටි කාලේ අපි බලන් හිටියා තේරෙන්නේ නැහැ මොනවද මේ කරන්නේ කියලා. බෑන්ඩ් එකේ වගේ ටික කාලයක් කරනවා තාත්තා සංගීතයේ මත ඒ කාලේ හැටියට සාමාන්‍ය දේවල් කරා. ඒක බෑන්ඩ් විචර් දිව්වේ නෑ. ඒ කාලේ. ඉතින් බෑන්ඩ් වල ඒක ප්‍රශ්නේද අපිට තේරුන්නේ නෑ. ඒක මට තේරෙන්නේ නෑ. 10කට අඩු වගේ කාලේ. ඊට පස්සේ ඉතින් තාත්තා කරලා බෑන්ඩ් එක නැවතුණා. ඉතින් ඔය මොනවාරි කළා සංගීතේ පොඩ්ඩක් ඇඟේ ඉතින් තියෙන්න ඇතිනේ. ඔක ඇහෙනවනේ හැමදාම. ඒක ඇහුණානේ තාත්තේ ඒක කරනවා. මේ ඊට පස්සේ ඉතින් ඕලෙල් කරනකො මුත්තුම ඊට පස්සේ මේ ලංකාවේ ප්‍රසංග වේදිකාවක් කියලා එකක් හැදුණා. ඒ වුණානේ. ඒක විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මෙහෙමයි. බෑන්ඩ් සිබ්බා අපිට ආසේ විදුලි මියුසික් ගන්න කියලා මේ නීල් වර්ණපුර සිරිල් කියන සම්බ්ලාව සීලයි. එයාගේ බෑන්ඩ් එක ගහනවා මේක හරි අමුතුයි කියලා දැනුණා. ඊට පස්සේ මතක් වුණා පොඩි කාලේ ඉඳන් තිබ්බේ අපේ තාත්තා බෑන්ඩ් එක කරා බෑන්ඩ් එක තාත්තා මොනවා ගැහුවද කියලාත් මතක නැහැ. හැබැයි බෑන්ඩ් එකක් තිබ්බ කියලා දන්නවා. ඊට පස්සේ මේක අහගෙන හිතුණා මේ මට බෑන්ඩ් එකක් ගහන්න තිබ්බනම් හොඳයි කියලා. ඒකට ආවා. ඊට පස්සේ ඒක නිකන් ඇඟට ඔතෝ ආගා පොල් කරගෙන හිතෙනවානේ මියුසික් කරා නම් හොඳයි. මියුසික් කරාන ඊට පස්සේ ඉතින් හිතුණා බෑන්ඩ් එකක් ගහන්න තිබ්බත් හොඳයි. ඉතින් එහෙම තමයි ඉස්සෙල්ලාම මේ වැඩේට යොමු වුනේ. එතකොට අපේ ගමේ ලොකුම බෑන්ඩ් එක තිබ්බා පළවෙනි බෑන්ඩ් එක. කොහොමද පොඩ්ඩක් කියන්න ඉස්සර මම කියන්නට හොඳයි අතුල්ලගේ කටින්ම ගියේ. මම ඉස්සෙල්ලාම බෑන්ඩ් එකේ හරි ආසෙ තුන ඒ කාලේ ආන් ප්ලේ කරපු බෑන්ඩ් එක තමයි බ්‍රයිට් සන්ස් කියන බෑන්ඩ් එක. ඉතින් රත්වීරා බ්‍රයිට් සන්ස් සුජීව් තමයි සුජීව් ගිටාරිස් සවුන්ඩ් එක තිබ්බා ඇතුළන්ට. ඒ බෑන්ඩ් එක තමයි ඒකට අහම්බෙන් ඒක තමයි මම ප්ලේ කරපු බෑන්ඩ් එක. ඊට ඉස්සෙල්ලා බෑන්ඩ් එකක් තිබ්බා වෑන් කියලා බෑන්ඩ් එකක්. කාද ලංකාවේ ඉන්න ලොකු ගිටාරිස් කෙනෙක් මිස්ටර් බෑන්ඩ් එක සුදත් එක තමයි අත්තල් ඇල්ලන වැඩි පටන් ගත්තා.
ඉතින් අර ප්‍රසංග කලාව කියන දේ ඒක මල්ලන්ලත් මතක් කරන්නේ. ඔව් පොඩි ලොකු ඒගොල්ලෝ ලොකු පොඩි මල්ලන්. මල්ලන සහෝදරයෝ තමයි ලොකු මල්ලන්ලා තමයි ඩ්‍රම්ස්. අපි බෑන්ඩ් එකක් පටන් ගත්තේ එහෙම වෑන් කියලා. සුදත් එක්ක උදතුයි මමයි මල්ලන්නයි. මම පටන් ගත්තා. ඊට පස්සේ ඒකේ ටික දවසක් කරන්න තමයි මේ සුජීවගේ මාර්ගෙන් තමයි ඒක ඉස්සලා කියන්නේ ස්පැරොස් කියලා බෑන්ඩ් එකක් තිබ්බා. ඔව් අපේ ශ්‍රීමන්ත නීල පූජිත මට කීපාර මතක වෙනවා පූජිත මතක් කරන් පූජිත ඒගොල්ලෝ තමයි බෑන්ඩ් එක පටන් ගත්තේ ඉස්සලා. ඒගොල්ලෝ බෑන්ඩ් ගහන දැකලා මමත් ඉතින් යාළු වුණා. හැමදාම මාත් ඉතින් ප්‍රැක්ටිස් එකකටත් යනවා. ඊට පස්සේ මටත් කියන ගිටාරයක් ගහන්න ලොකු වෙනවා. ඊට පස්සේ පූජි තමයි ඇවිල්ලා මොනවද ගහන්න ඕනේ කියලා අන්නවා. මට හැන ආසයි බේස් කියන එක. මොකක් හරි හේතුව මන් දන්නේ නැහැ. බේස් ගිටාරයක් ගහන්න ආස කෙනෙක් නේද? ඒගොල්ලෝ ගහන ඉඳලා ඒගොල්ලන්ගෙන් පූජිතුගේ රජීගෙන් ඉගෙන් නීල් අපි ශාමිල සුද්දා ඉතින් ප්ලේට් බෝඩ් එකේ එහෙම ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි මේ කාලේ දැන් තියෙනා වගේ ක්ලාස් තිබ්බේ නෑ YouTube මේවා නෑ බොක්ස් ගිටාරයක් තියෙනවා ප්ලේට් බෝඩ් එකේ ඉගෙන ගත්තා. බේස් ගහන්නේ මෙහෙමයි කියලා යන්තම් පොඩ්ඩක් දැනගත්තා. ඊට පස්සේ කොහොම හරි ටික ටික වැඩි යනවා. ඒ අතර තමයි සුදත් හම්බුනේ. සුදත් එක්ක මෙහෙම කරලා අපි බෑන්ඩ් එක කරනවා. සුදත් එක්ක උතුලා රෑන් කියලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒකේ ටික දවසක් කරලා ඉන්නකොට තමයි ඒකේ අපි සෑහෙන හොඳ තත්ත්වයකට හරියට ප්‍රැක්ටිස් කරලා හරි කෝඩ් වර්ක්ස් හදලා හරියට ක්ලීන් ගහන්න පුරුදු වුණා. ඉන්නෝ තමයි සුජීවගේ මාර්ගෙන් තමයි ට්‍රයිසන්ස් කියන බෑන්ඩ් එකට පිළිමාන ප්‍රකාශ වෙදිලා ප්ලේ කරා. ඒක පංචල් හොඳ පාටි ගහනවා. මට ආස හිතුණා ඒකට. ඒගොල්ලන්ගේ අර අඩුපාඩුවක් කියලා මේ බේස් ගිටාර් එකෙන් අහම්බෙන් දවසක් දැන් මම ගැහුවා. ඊට පස්සේ තමයි ඉතින් ඒගොල්ලන්ගේ ආරාධනාවක් ආවා විතරම ප්ලේ කරමු කියලා. විශේෂයෙන් මේක මට කතා කරලා දුන්නේ සුජී. සුජී හරි ආදරෙන් මා පිටාරම් බෑන්ඩ් එකට උදව් කරා. ඉතින් ඒකෙන් තමයි මේ හොඳ බෑන්ඩ් එක ලංකාවේ ඉන්න ඕනම ආටිස්ට් කෙනෙක් බැක් කරන්න පුළුවන් හොඳ බෑන්ඩ්. අනිවාර්යෙන්. කාර්යයක් අනිත් බෑන්ඩ්ස් තිබුණේ නෑ. මම සම්ප්ලවර් වගේ ලොකු බෑන්ඩ්ස් තමයි තිබ්බේ කාලේ. මාස පුරාම බුකිනුත් තිබ්බා. අපරාධ කියන්න බෑ. වැඩ තිබ්බා. ඉකලම් පෙළීම ආටිස්ට් බෙකින් කරපු බෑන්ඩ් එක තමයි ට්‍රයිසන්ස් කියන්නේ. ඔව් ඒක ඉතින් අනිවාර්යෙන් පිළිගන්න සුජීව මතක් කරනවා. හොඳයි ඒ වගේම අජිත් අයියා තව කවුද හිටියේ මංජු ඩ්‍රම්ස් කියලා. අදත් මේ රෙකෝඩින් පැත්තේ හොඳටම ලංකාවේ දැවන්තියොත් එක්ක මහින්ද බණ්ඩාරලත් එක්ක ප්ලේ කරන්න මංජු. අනිවාර්යෙන්. ඉතින් මාත් එක්ක ඉතින් සමකාලීන මිත්‍රයෝ ඉතින් මොකද දැන් වල හුඟක් අය ඉන්න හරි සන්තෝෂයි. සතුටුයි අපිට නේ. අපේ ඒරියාවේ මම මොන හරි තාම මේකේ ඉන්නවා. මුදිත කොහොමද අතුලව සම්බන්ධ වෙන්නේ සිල්වරි කියන බෑන්ඩ් එකට? ඔව් ඇත්තටම මේ අතුල අයියා මේ මම දන්න කාලේ මම හිතන්නේ වෙස්ටර්න් අක්‍රමා කියලා බෑන්ඩ් එකක් ප්ලේ කර කර හිටියා. ඒ ඉන්නකොට මේ අපේ මිත්‍ර ඩ්‍රම්ස් වාදක දැන් සිල්වරි සංගීත කණ්ඩායම ඩ්‍රම්ස් වාදනය කරන අමිල තමයි මට මේ අතුල අයියා හඳුන්වලා දුන්නේ. අමිල ඩ්‍රම්ස් අමිල අම්බුලා කලින් අපි ඉතින් අමිල කිව්වා දැන් අපි බෑන්ඩ් එකක් හදන්න මෙහෙම කතා කරලා හිටිද්දි අපි දැන් ඇත්තටම ප්ලේ කෙනෙක් වුණා බැලුවේ නිකන් ඒ කියන්නේ දක්ෂතාවයයි එතකොට හොඳ මනුස්සකමක් ඒ වගේ තියෙන කෙනෙක් තමයි ඩිසිප්ලින් එක. එහෙම තියනවද අතුල? මුදිත ඇවිල්ලා මේ වෘත්තීය වෙන පැත්තක උනාට හොඳ මානසික ගතිගුණ තියෙන කෙනෙක්. ඉතින් මේ කොහොම හරි ඉතින් හිතුණා මේ මොකද අමිලත් ඉතින් හොඳටම ප්ලේ කරපු ඩ්‍රම්ස් වාදකේ. ඉතින් වැඩක් කරුවොත් දැන් බැලුවා ඉතින් මේකත් ඉතින් නරක නෑ. මොකද අර මේ මම අර වෙස්ටර්න් ෆීල්ඩ් එකේ ගොඩක් කාලයක් අක්‍රම කියලා බෑන්ඩ් එකේ ප්ලේ කරා. ඒකේ බ්‍රේක් එකකින් තමයි මෙහෙම අහම්බෙන් මෙහෙම සෙට් වුනේ. අර මියුසික් කරන්න ඕන ඇඟේම නවත්තගෙන ඉන්නත් බෑ. ආසයි. අනිවාර්යයෙන්. තියෙන ආසාව කරන්නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ දැන් තව බෑන්ඩ්ස් ගණනාවක ප්ලේ කරන්නේ. ඔව් බෑන්ඩ්ස් කියන්නේ ඔරියන්ටල් පැත්තෙන් ඉස්සෙල්ලාම බෑන්ඩ් වලින් පටන් ගත්තා. ඊට පස්සේ ප්‍රධාන බෑන්ඩ් එක කියන්නේ බ්‍රයිට් සන්ස් බෑන්ඩ් එක. ඊට පස්සේ වාරංගා කියලා ලොකු බෑන්ඩ් එකක් ප්ලේ කරා. වාරංගා වලත් ප්ලේ කරා. උද්දකමාරක් දෙයක් විතර වාරංගා ප්ලේ කරා. ඊට පස්සේ මං මේ ඩිවයින්ස් කියන්නේ ඒක බෑන්ඩ් එකක් කියලා මොරටුවේ ඒකට රවි කියලා ඒ බඩේ පැත්තට වෙස්ටර්න් පැත්තට නේද? ඒ බෑන්ඩ් එක තමයි මං ඒ පැත්තට. ඒක අවුරුදු මං හිතන්නේ 6ක් විතර ප්ලේ කරන්නේ. ගොඩක් රෑ කාලේ තමයි ප්ලේ කරන්නේ. ක්ලබ්ස් වල ඔක්කොම තියෙන කොළඹ තියෙන හැමතැනම මොරටු පැත්තේ පාන දුර ලයින් එකේ ඉතින් ගොඩාක් යනවා. ඒ පැත්තෙන් මං බටහිර පැත්තට මේ
සිංහල පැත්තට වඩා මහන්සි අඩු ඒ පැත්ත. ඒ පැත්තේ සින්දු නැති වෙන්නේ නැහැ. කාලයක් තියෙනවා. ඉතින් ප්‍රැක්ටිස් කරන ප්‍රමාණයෙන් ගොඩක් දේවල් කරගන්න. ඉතින් ඒක ඉන්නකොට තමයි මට මේ කීබෝඩ් ගාන මගේ යාළුවෙක් හිටියේ මාධව කියලා. මාධව මම දැන් හොඳම බෑන්ඩ් එකක් ලංකාවේ ඉන්න මාලන් ෆ්ලෙමින්ගේ අක්‍රම කියලා. අක්‍රම බෑන්ඩ් එක. ඔව්. ඒක මට හරි වාසනාවක් වගේ බෑන්ඩ් එක. ඒ කියන්නේ ඉන්න හොඳ දැවන්ත සිටි ප්ලේයර්ස්ලා වත් දන්න අය. ඒකට මට හරි අවස්ථාවක් වුණා. ලොකු ලැබීමක් එක ලැබුණා. හුඟක් දේවල් ඉගෙන ගන්න. නිකන් සින්දුවක් ප්ලේ කරනකොට තව කොච්චර දේවල් තියෙනවද කියලා ඉගෙන ගන්න. එතනින් ගියාම තමයි ගොඩාක් දේවල් එන්නේ. ඊට ඉස්සෙල්ලා ඕක දේවල් තිබ්බා. නමුත් ඒවා ගොඩාක් ඉගෙන ගන්නයි ලැබුරුව අඩු වුණා. අනිවාර්යයෙන්. අර වෙස්ටර්න් පැත්තට යනවා කෝඩ් වර්ක් එක ඒවා ගොඩාක් වෙනස්. සිංහල වෙනස් හැමදේම වෙනස් වුණා. ඉගෙන ගන්න හැම කෙනාටම ඉන්ඩිවිජුවලි වත් දේවල් කරන් තියෙනවා. ඒකේ අරේන්ජ්මන්ට්ස් වලට සෙට් වෙන්න පුළුවන් වුණා අර සින්දුවක් වගේ නෙවෙයි නේද ටිකක් ඉස්සෙල්ලම ටිකක් මොකද්ද වෙනසක් වගේ දෙනවා පස්සේ ආසාවෙන් ඉඳන් මේක හොඳයි නේද කියලා දැක්කා ඒක කරගෙන කියන්න පුළුවන් කියලා හිතුණා කොහොම හරි මහන්සි වෙනුත් පුළුවන් කියලා හිතුණා ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අක්‍රම කියන බෑන්ඩ් එක තමයි හම්බුනේ මම අදටත් හරි අර දැන් ෆ්ලේමින් බෑන්ඩ් ලීඩර් ඉන්ඩන් වල ඉන්නේ බෑන්ඩ් එක සිල්වරි ගැඩේද? ඒ ඔක්කොම මේකේ දැන් පෙරින් අපදාම කතා කරලා පුළුවන් කියන රාම. ඉතින් බටහිර පැත්තේ කාලයක් කරගෙන මේ අක්‍රම බ්‍රේක් එකක් වගේ කාලයක් තිබ්බා. මාලන්ට රට යන්න වෙලා ගොඩක් ඒ වගේ ප්‍රශ්න වුණා. ඒකෙන් තමයි බෑන්ඩ් එකේ කාලේ බ්‍රේක්. ඒනොක තමයි මොකද කරන්න කියනවා හම්බෙන් මේ මුදිතා හම්බෙන විශේෂයෙන් නිකන් කතා බහ කරේද. ඊට පස්සේ හොඳ හිතවත්කමක් ගොඩ නැගුණා. අමිලක මාර්ගයේ අමිලා ඊට පස්සේ හොඳ ඉතියා ප්ලේයර්ස්ලා දැන් පටන් ගන්න අපි කොහොමද කරමුද හරි ඉතින් කරමු අස්සට වැඩක් කරා වැඩේ ගියාමද හොඳයි එහෙනම් අපි ඊළඟ විරාමයේදී ආයෙ හම්බෙමු වාගේ ඔබේ දෙනෙත් පියාගේ කියන්න මුණා එක වදනක් හෝ කොලලකින් වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවගත් මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ ඔබගේ විවාහ මංගල උත්සවයේ වගේ ඕනෑම කර්තව්‍යයකට සිල්වරි බෑන්ඩ් එකේ ඉන්නවා මුදිත ප්‍රමුඛ සිල්වරි බෑන්ඩ් එකේ ඉන්නවා ඔයගලගේ ඕනම උත්සව අවස්ථාවකට ඒ වගේම මුදිත මොකක් හරි නම්බර් එකක් අපි වාගේ ටෙලිෆෝන් නම්බර් එක මේකේ තිරේ දිස්සනවා ඒ වගේම ඔබව කන්ටැක්ට් කරගන්න අවශ්‍ය නම් අපි අපේ වීඩියෝ රාමුවල අනිවාර්යයෙන්ම මුදිතගේ නම්බර් එක දිස්සනවා ඕනම කෙනෙකුට සිල්වරි බෑන්ඩ් එක ඔයගලන්ට රහයි නම් කතා කරන්න පුළුවන්. මුදිත එක කියමු බලන්න අපි ඔයගලගේ බෑන්ඩ් එකේ ඉදිරි ගමන කොහොමද? ඒ වගේම පසු බෑමකට ලක් කළාද? ඔයාගේ මොනවද ප්ලෑන්ස් බෑන්ඩ් එක ඉදිරියට ගෙන යන්න? පොඩ්ඩක් කියමු බලන්න. ඔව් මම හිතනවා මෑත කාලේදී අපි කරපු පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කිව්වොත් හරි අපි අර දැන් හුඟක් මේ හුඟක් ප්‍රෙස් ෆ්‍රොන්ට් ප්ලේ කිරීම තුලින් අපිට ලබාගත්ත රසිකුන් ආස මොන වගේ ඉසව් වලටද අපි මේ මියුසික් කරන්න ඕන විශේෂයෙන් දැන් මෑතකදී මම අඳුරගත්ත දේ තමයි හරි ආසයි මිනිස්සුන්ට මේ තියෙන මේ සමාජයේ තියෙන ස්ට්‍රෙස් එක එක්ක ක්ලාසිකල් සෝන්ග්ස් වල ඒ වගේ ආවා. ඉතින් අපේ හුඟක් ඉතින් අපි දැන් ඒක දකින්නේ රසිකයෝ ඉල්ලන සින්දු තමයි ප්ලේ කරන්නේ. අනිවාර්යෙන් මම හිතනවා මම විශ්වාස කරන දෙයක්. එහෙම ප්ලේ කරන්න බැරි නම් අපේ මියුසික් වලින් ඇති වැඩක් නැහැ කියන එක මම හිතන්නේ.
ඉතින් ඒ තුලින් අපිට දැන් හුඟක් ඇවිල්ලා තියෙනවා ඩිනර් ඩාන්ස් වගේ ඒවා ඒ වගේම පොඩි ක්ලාසිකල් කොන්සර්ට්ස් ඒ වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී මම හිතන්නේ අපි මෑත කාලේදී හොඳ ගමනක් යන්න මූලාරම්භය වෙල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. මේ රසිකයන්ගේ තියෙන මේ ආදරය ඒ වගේ දේවල් දෙසැම්බර් මාසෙත් අර ගේ පාර කරු ඩිනර් ඩාන්ස් එක දැස් වෙනවද? ඔව් මේ දෙසැම්බර් වලක් තියෙනවා. ඊට අමතරව රජරට සහ අම්රාල්පුරේ සහ මේ මිනිකුර කියන්නේ රත්නපුරේ අපි රත්නපුරේ ඇවිල්ලා වැඩි කරන් ඉන්න පුළුවන්. මේ ලොකු ඉවෙන්ට්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව කොහොමත් අපි සතියට දවස් දෙකක් හෝ තුනක් ප්ලේ කරනවා මේ රෙස්ටුරන්ට් වල. ඉතින් ඒලේ තියෙන රසික ආදරය එක තමයි ඉදිරියට මේ ඉවෙන්ට්ස් ප්‍රමාණය අපිට වැඩි වෙන්නේ. හරි දැන් අපි ආම රස කතාව අමතක නොවන සිදුවීමක් මතකද මොකක් හරි ටිකක් හාස්‍යජනක හරි මොනවාද දුක විචාරේ මේ සංගීතයේ ජීවි ඉන්නකොට. ඔව්. සිදුවීම් ඉතින් ගණනාවක් තියෙනවා. මට හිතෙන්නේ මේ අමතක නොවන කියන දේ තමයි මේ අපිට මේ පසු කාලයේදී හම්බුණා විශේෂයෙන් මම මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව කරන අවධියේදී මට දැන හඳුනා ගන්න ලැබුණා කීර්ති පැස්කොල් මහත්මයා. අවධිය කියන්නේ තාමත් ඒ වැඩ කරනවා. ඉතින් මේ කීර්ති පැස්කොල් මහත්මයා ඊටාම සුන්දර චරිතයක්. අපේ හොඳ යාළුවෙක් මිතුරෙක් ඒ වගේම. ඉතින් මේ මට ලොකු දෙයක් වුණා මේ ඔහු අපි පළවෙනි කොන්සර්ට් එක අපි ඒ කාලේ A+ බෑන්ඩ් එක. ඉතින් ඒක කරද්දි මේ ඔහු අපි ඒකින් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් විදිහට ආරාධනා කරා. එතෙන්දී ඔහු ඇවිල්ලා විශාල වර්ණාවක් කරා අපේ සංගීත කණ්ඩායම සහ ඔහු ආශිර්වාද කරා. මම හිතන්නේ ඒක මම හිතන අනිත් අර සිදුවීම් වලට වැඩිය අපිට හිතට දැනුණා ඒක. ඔව්. දැනුණා සහ තව පියවරක් ඉදිරියට යන්න විශාල ශක්තියක් ආවා ඒක. මම හිතනවා ඒක හොඳයි කියලා තව විශාල සිදුවීම් තියෙනවා. ඒකට වැඩි ඒකේ අර අපිට ආශිර්වාදයක් එක්ක ආපු හින්දා මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. හොඳයි අපි ඊළඟ වෙලාවට. හොඳයි රසවත්ම හරියට අපි එන්න හදන්නේ. සංගීත දිවියේ ඇතුළ කොහොමද මේ අමතක නොවන මොන හරි විශේෂ සිදුවීමක් තිබෙනවද? ඒ කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි දෙයක්. එහෙම සිදුවීම් ගානක් තියෙන හැබැයි මේ මෑත කාලේ ඉඳ සිද්ධියක් එක මගේ පරණ එකක් ආයෙ අලුත් කරන මේක හැමද මේක ඉස්සලා සිද්ධ වෙලා තියෙනවා නේද කියලා අපිට සිද්ධ වුණා. ඒ කියන්නේ ඔය මැදිරිගිරිය කියන පළාතේ අපිත් ඔය කාලේ හැදුවේ මේ අපි මෑතකදී ලොකු දෙයක් වුණා. මෑතකදී ලොකු දෙයක් වුණානේ. ඒක ගැන ලොකුවට මිනිස්සු කතා වුණා. නමුත් දැන් අවුරුදු 15කට විස්තර කලින් ඒක මොනවාද? ඒ දේවල් අපිට සිද්ධ වුණා. කියන්නේ මැදිරිගිරිය ඒකට මැදිරිගිරිය ඒ කාලේ තීජ වගේ කට්ටිය හිටියා. ඒකට විශේෂ හේතු උනේ මේක නම් සංගීත මණ්ඩලෙ හිටියා කියන එක. අපි ඉන්න කාලේ සංගීත කට්ටිය හොයාගන්න නැහැ ගිහිල්ලා. ෂෝ එක පටන් ගත්ත ගම. මාරු එක ටිකට් ෂෝ එකක්. ඒක මොකදනේ? ටිකට් ෂෝ එකලා ආටිස්ට්ලා ඉන්නවා ගොඩක්. මෙහෙම පටන් ගන්න ආටිස්ට්ලාට ගෙවලා නැහැ. සවුන්ඩ් වලට ගෙවලා නැහැ. සංගීත කණ්ඩායමට ගෙවලා නැහැ. සංගීතේ පටන් ගන්න කිව්වා පැයකින් විතර ඔක්කොම ලෑස්ති කරනවා කියලා. පැයක් විතර බෑන්ඩ් එක පටන් ගත්තා. පැය එකමාරක් විතර අපි ප්ලේ කරා. ආටිස්ට්ලා සින් කරන්න නැතුව එළිය බලන් ඉන්නවා. ආටිස්ට්ලාට ගෙවලා නැහැ කියලා. ඊට පස්සේ එළ බලන සංගීතය මරුනේ නැහැ. ඒක මොකදනේ? ඊට පස්සේ ඉතින් අර වැඩේම තමයි එළිය බලන. දැන් කාටද ප්ලේ කරන්න ගෙවන්න නැතුව කිසිම කෙනෙක්ට ප්ලේ කරන්න බෑනේ. අපිට නම් කමන්නේ නැහැ කියලා ප්ලේ කරන්න තිබ්බා. මේ සංගීත මේ හයරින් බඩුනේ අපේ තිබ්බේ. ඒවට ගෙවන්න ඕන ආටිස්ට්ලාට ගෙවන්න ඕන. දැන් පැය එකමාරක ෂෝ එක පටන් අරගෙන මේ වගේම බඩු බුඩු වුණාද? බුදු වුණා කියන්නේ උඩට ඇවිල්ලා දුවා ගන්න තැනක් නෑ වගේ ඉතින්. හැබැයි එකක් තියෙනවා මේ කාලේ වගේ නෙමෙයි ඉස්සර මේ විශේෂයෙන් පොලිසිය ඇවිල්ලා එක මැදිහත් වෙලා සමදේට පත් කරගත්තා. හැබැයි ඉතින් ඔය ගහන දේවල් ටිකයි ඒ තියෙන ටික අඩුපාඩුවක් නෑ තිබ්බා. හැබැයි ප්ලේයර්ස්ලට අත තිබ්බේ නෑ. බඩු මුට්ටු වල තමයි ඉතින් ඒ කාලේ ඉස්සලා ලේසි. ඒ කියන්නේ මම හිතන්නේ මැදිරිගිරිය කියන්නේ ගොඩක් ප්‍රසිද්ධයි. මම ඒ ජාන වල සෙට් එකක් ගන්න දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පාරුනේ. මම හිතන්නේ මට මේ සිද්ධිය මතක් වුණා. අමතක වෙන්නේ නැහැ. ඒක මට අද වගේ මතකයි වෙච්ච සිද්ධිය. අපිට මැදිරිගිරියට යන්නම් වෙන්නේ මේ විදියට මේ. අපේ මැදිරිගිරිය කතා. පළාතේ වැරද්දක් නෙමෙයි. ඉන්න මේ වැඩේ සංගීත මේ කරපු සංවිධායක මණ්ඩලයේ තියෙන ලොකු මේ වැරද්දක්. මොකද ඒගොල්ලන්ගේ ආදායම විතරයි බැලුවේ. ටිකට් අරගෙන ආපු සෙනග කියන්නේ ඇත්තටම පව් නේද? මොකද සල්ලි දීලා කෙනෙක් මොකක් කර බලන්නේ. මේ කාලේ 2000 සෙනග ඉන්නවා කියන්නේ ලොකු ෂෝ එකක්. ඔව්. ආපරිවාරේ. ඔව්.
කාලේට සෙනඟ 3-4000ක් කියන්නේ සංජා මේ ෂෝ 2-3ක් කරන් සල්ලි ඔව්. දැන් මේක දෙන්නම් කියලා පටන් ගත්ත ගමන් දැන් අපිට ඒ කාලේදී අපි ඉස්සෙල්ලා සමුදල් හොයන්නේ නෑනේ. ඒක කොහොම ප්ලේ කරනවද බෑන්ඩ් එකම දාලා ආටිස්ට්ලාගේ උකුලන්ට ඔක්කොම දැන් යන්න ඉස්සෙල්ලා ඔක්කොම accounts වලට දාන්න. ඉස්සර එහෙම දෙයක් තිබ්බේ නෑ. මුදල් ඔක්කොම එහෙදි තමයි ගනුදෙනු වань හරි එන්න අපි කියන බොහොම සන්තෝෂයෙන් යන්නේ. බැඳීමක් එක්ක වැඩක් කරන්නේ. ඉතින් අදටත් මට මතකයි ඒ වගේ සිද්ධියක් වුණේ. ඉතින් කොහොමද සංගීත දිවියේ කාටද ස්තුති වන්දන කරන්න කවුරු ඉන්නවද? ස්තුති කරන්න පටන් ගත්තකින් ගොඩාක් අය ඉන්නවා. ඇත්තටම විශේෂයෙන්ම සංගීතේ පටන් ගත්තේ හැම කෙනාම මට උදව් කළා. විශේෂයෙන්ම ඔය දැන් මිස්කේ සුදා කියන්නේ ආදරේ ලීඩරස් එයා අතුරින් මතකද දන්නේ මම බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් අරගෙන එකපාරක් බුබේට ගිහිල්ලා මම රජියෙක් හිටියේ අතුල බැදගෙන ඇවිල්ලා බවුදා උදේ කිව්ව කාර් එක වගේ මාර ගතියට ආවා. මට RX 100 බයික් එක. ඒ කාලේ. ඒ කාලේ මට බයික් නැත්නම් හැම කෙනාම වාහන මට හම්බෙනවා. කොහේ වැඩක් තියෙන හරි මචං මගේ එකේ ඵලයන් යන්න. නැත්තම් මහත් දෙන්න යන් පපුවා නියමයි යන් කියලා. මට මතකයි. මට ඒක කාර් එක වගේ කියලා. ඉතින් අතුල කාර්ද අපි ඒක ඉස්සල්ලාම පටන් ගත්තේ ඉන්න සුදාට. සුදාත් එක්ක හිටියේ මම මල්ලෙන් අයියේ මල්ලි අපේ සහෝදරේ ඉතින් අපි සංගීත පටන් ගත්තේ දෙන්නේ. ඊට පස්සේ විශේෂයෙන් ස්පැරොස් වල නීල් ගාජින්ට අපේ ඩම්ස්ලා මගේ මස්තිනවරම් පාපා ඉස්සේ කාලේ නංගි බෙදලා ඉතින් ඒගොල්ලන්ට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට ස්තුති කරන්න ඕන. ඊට පස්සේ විශේෂ ස්තුති දෙන්න ඕන මම දෙන්න කැමති සුජී වික්‍රමසිංහ. සුජී වික්‍රමසිංහ තමයි මට ප්‍රයිඩ් සන්ස් වාදකයන්ලේ හම්බෙලා අදිත් රත්න වීර මහත්තයා හම්බෙන්නේ. වැදගත් ඒ සංගීත ගුරුවරයෙක්. ඔබා දේවල් දන්නවා. සින්දු කරලා තියෙනවා, සින්දු හදලා තියෙනවා. මියුසික් කියන මොකක්ද දේවල් දන්නවා. ඉතින් මාත් මොකක්ද දේවල් දන්නවා. ඊට පස්සේ ඒකේ හිටියද අදට සංස්වාදේ මංජු. මංජු. බක් තැංගල ලංකා ප්‍රසිද්ධ සංස්වාදේදී. ඊට පස්සේ මෑත කාලේ ප්‍රයිඩ් සන් අන්තිම කාලේ එනකොට හිටියා රිදම් ගහපු නුවන් එයා දුබක් තැන්වල සංගීතයේ ඉන්නවා. කුලෝක චැනල්ස් වල කරලා තියෙනවා. ලසන්ත ඒ ප්‍රයිඩ් සංගීත මණ්ඩලයේ හිටිය හැම සමාජිකතුන් ස්තුති කරනවා. ඒකවල සහෝදරයෝ වගේ මුගක් දේවල් අපි එකට බෙදාගත්තා. අඩුපාඩු තියෙන හදාගත්තා. ඊට පස්සේ අර විශේෂයෙන්ම ඩිවයින් සංගීත කණ්ඩායමේ බටහිර පැත්ත කරන්න තියෙනවා මේ ප්‍රවීටස්. ඊට පස්සේ මට හම්බෙච්ච හොඳම බෑන්ඩ් එක තමයි බටහිර පැත්තේ අම්පොම මාධව කීබෝඩ් මාධවගේ මාර්ගෙන් ඒකේ තියෙන හොඳම ටැලන්ට් හැම ප්ලේයර් කෙනෙක්. විශේෂයෙන් මාධව චර්ච් එකත් ඒකටනේ අතුලේ අපි මතක් කරමු නේ. කියන්න ඕන. සැටර්ඩේ සන්ඩේ මම හැමදාම ඕල් දවසේ චර්ච් බෑන්ඩ් එක ප්ලේ කරනවා. ඉතින් ඒක සමාන කරලා දෙවියන්ගේ ආශිර්වාදයක තාමත් මට සංගීතය කරන් යන්න අනිවාර්යයෙන් ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් නේද? බත් දේවල් තියෙනවා. මේ සමහර දේවල් ප්‍රැක්ටිස් කර ගන්න පුළුවන් මට. බත් දේවල් අත්හැදා බල ගන්නත් පුළුවන්. හැබැයි එතනට හානියක් නොකර. මියුසික් බත් දේවල් ගන්න. ස්ටුඩියෝ කරන මාලන් ෆ්ලෙන්ඩ් අතෝම ඉකිදී සාමාජිකයෝ කොමත ස්ටුඩියෝ කරන වැරදිලා කියන්න බැරුණම් කාටවත් මම ඒක ඉස්සර සමාව වෙන්නේ. මම කියන්නද කියපු නැති කෙනෙක්. කවුද? ඔයාගේ වයිෆ් බිරිත කොච්චර එයා ඉතින් ගෙදර කරන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ කරනවා. ඉතින් එයා කැමති නැත්නම් මහත්තයා හොඳ දෙනක සංගීතය කරනවා. මගේ මහත්තයා ඒගොල්ලෝ පල්ලෙහා ඉඳන් අපි දිහා බලන්නේ. ඒ ඩෝකේ ඒගොල්ලෝ ඇත්තට ගෙදර උදව් කරන ගෙදර දෙමාපියන් වගේ තාත්තට ඒගොල්ලෝ හරි සන්තෝෂ වුණා මම මියුසික් කරනවා. මටත් ඉතින් මියුසික් කරන් යනවා දැන් පුතත් ලොකුයි. එයාත් කියන තාත්තා දෙයි. පුතා මියුසික් කරනවද? බලහත්කාරයෙන් වරන්න බැලුවා. හරි ගියේ නෑ. හැබැයි අහම්බෙන් ටිකක් කියන ගත්තා. කීබෝඩ් ගහන්න ඕන. මම කොහොමයි කැමති නෑ. ඊට පස්සේ පියානෝ පැත්ත පොඩ්ඩක් කියන ගන්නකො ඉගෙන ගත්තා. වෘත්තීයෙම බෑන්ඩ් එක ප්ලේ කරන්න එහෙම දෙයක් නෑ. එයාට ආසාවට මම කොහොමදයි මියුසික් කරනකොට මනුස්සයෙක්ගේ හිත තැම්පත් වෙන්න. අහුද මාර දෙයක් තියෙන මියුසික් කරේ අනිවාර්යයෙන්. එයාට ඒක මම හිතනවා කැමති නම් දැන් ඉගෙන ගන්න කාලයක් ඕන තරම් තියෙනවා. පාරක් නෑ. අපි තාම මියුසික් ගැහුවට තාම ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියන්නේ මොකක් හරි නම් ෂා මේක මෙතනට දාගන්න තව ලස්සනයි කියලා හිතනවා. අඩුපාඩු විතරම හොයාගන්න බලනවා. තමන්ගේ මේ කරපු අඩුපාඩුත්
ඒක හදාන්න එතකොට මේ මම අලුත් වෙනවා තව. අනිවාර්යයෙන්. ඉතින් එහෙම කරගෙන යනවා. ස්තුතියි කරපු මම හිතන්නේ මොකක්ද දෙන්නට කියන්නේ නැති. කියන්නේ නැති වුණා. ස්තුති නොකරපු අයටත් විශේෂ කෙනෙක් ඉන්නවා කියන්නේ. අද කියන්නේ සිල්වරි නායකතුමාට මුදිතත් එක්කනේ දැක්කේ. ඒක. හරි ආදෙන්ට මුදියා කියන්නේ මුදියා මම ඉතින් අයා මට අයියමයි කියලා කියන්නේ. මම හිතමු බම්බලොනුත් කියනවා. අත්ත බං නෑ මචං මේ. ඒක ඇතුලින් කියන ඒවා. ඒක වැඩි කරන් යන්න හොඳට. ඉතින් මුදිතට මුත්තත් එක්ක විශේෂයෙන් අමීර තව ඉන්න විශේෂම අපේ සවුන්ඩ් පරිපාලනය කරන අතුල කියලා. අතුල සවුන්ඩ්ස්. එයා මතක් කරනවා. අතුල හරි කැමති අපි මියුසික් කරලා බෑන්ඩ් එකක් හදා මොන හරි දෙයක් කරනවා. ඕක නවත්තන්න එපා. ඔයගොල්ලෝ කරන්න. ඉතින් විශේෂයෙන්ම අතුලට මතක් කරන අතුලේ අපිත් හරි අද අතුලේ සවුන්ඩ් එකෙන් ප්ලේ කරා. හරි පහන්දේ ලස්සනට වැඩි කරලා දෙනවා. ඉතින් ඒ අතර උතුර දැන් විශේෂ උස්තේ මනෝටත් දෙන්න. මනෝ ජීන්දා අපි ඇවිල්ලා ටිකක් කවුරුද අපි උඹක් කාලේ තමක් දැකලත් නැතුව ඉතින්. හැබැයි ඒනට ඉතින් අපි වෘත්තීය වශයෙන් සංගීතය කරගෙන යනවා තැන් තැන් වල ඉන්නවා. ඊට පස්සේ සමහරක් කෙනා උඹලා තාමත් ඉන්නවා. ඌ මම අපි ඉන්නවා කියලා. දැන් මේකද? මං කියනවා ඔව් දැන් මේ දවස්වල මේක කියලා. ඉතින් ඒවා වැඩේ දිගටම කරන් යනවා. ඉතින් මනෝජ් මම හිතන්නේ මොකක්ද දෙන්න කියන්නේ නැති. එහෙනම් අපි ඊළඟ විරාමයේ යමු. පෙරුම් පුරාගෙන සංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ පාටද රිදුනේ කවුද හැන්දුවේ දුම්රිය මොහොතක් නතරුනේ පෙරුම් පුරාගෙන සංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුද හැන්දුවේ දුම්රිය මොහොතක් නතරුනේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඔබ සංගීතය මොනවාරි සංගීත වැඩ කරනවද? මොකද අපිට යාළුවෝ නම් කියනවා මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගොඩක් වැඩ කළා කියලා. ඉතින් කොහොමද බන්ධනාගාරයේ සංගීත කටයුතු? ඔව් මම ඇත්තටම මේ 2005 වර්ෂයේ තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුබසාර නිලධාරි වශයෙන් බැඳුනේ. ඒක පසු කාලීන මේක කුඹුත්තාව නිලධාරි වශයෙන් අපේ පෝස්ට් එක වෙනස් වුණා. ඉතින් මේ 2005 වර්ෂයේ ඉඳලම දැන් ඉතින් මම හිතන්නේ අපේ ගෙදරත් තිබුණානේ මේ සංගීතය අම්මා තාමත් ළමයින්ට නොමිලු ගන්නවා. ඉතින් ඒක තිබුණා බන්ධනාගාරෙත් අපේ නේවාසිකයන්ගේ පොඩියට පටන් ගත්ත සංගීත කණ්ඩායමක් තිබුණා. ඒ කියන්නේ මේ පොඩි තබ්ලාවක් ඒ වගේ දෙයක් එක්ක බටනවා ටිකක් එතකොට මේ වයලින් දෙක තුනක් ඒක. ඊට පස්සේ මම ගියාට පස්සේ ඇත්තටම අපේ මේ සිරකරු සුබසාධක සංගම් වලින් මගේ ලැබිච්ච ආධාර උපකාර එක්ක මට ඒක ගන්න හැකියාව ලැබුණා එකෝස්ටික් බෑන්ඩ් එකක්. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ඕනිම ආටිස්ට් කෙනෙකුට ප්ලේ කරන්න පුළුවන් බෑන්ඩ් එකක් විදිහට. ඒක මම ඒ කියන්නේ මුදිත මූලික වුණා ඒක. අනිවාර්යෙන් දැන්ටත් උපදේශකවරයා සහ අධීක්ෂණය කරන නිලධාරියා අවශ්‍ය කරනවා. සියලු සිරකරු මිනිස්සුયો කියන වචනයක් තියෙනවානේ. අනිවාර්යෙන්. ඉතින් ඒ කියන්නේ දැන් අපි සමාජයට කියන්න බෑ අපි වැරදි නම් කරන්නේ නොකල වර්ධකට බන්ධනාගාරයක මුදිතව හම්බෙන්න පුළුවන්. මියුසිෂියන් ලැක්ෂණ ගාන කරන්න පුළුවන්. ඉතින් ලලිත සිරසාර 2019 මේක මොකක්ද මේ මම නම් කියුවා. ඔව්. මේක එක්ස්ප්ලেইন කරනවා මොකක්ද මේක? ඔව්. මෙහෙමයි දැන් අපි ඒක මම කියන්නේ අද අපේ තම සිරකරු කියන වචන පාවිච්චි කරන්නේ නේවාසිකයෝ කියන්නේ. ඔව්. ඉතින් නේවාසිකයන්ගේ සංගීත කණ්ඩායම පටන් ගත්තාට පස්සේ මේක දිනෙන් දින ස්ටෙප් බයි ස්ටෙප් ආවා. ඉතින් දැනටත් ලංකාවේ ඉන්න ප්‍රවීණම ගායක ගායිකා මායක පවසල තියෙන මේගොල්ලෝ බැක් කරද්දී හරි ලේසි සින්දු කියන්නේ හරි ආසයි මේ වැඩේට කියලා ඉතින් ලොකු අගය කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඒ තුලින් විශේෂයෙන් මේකට මේ කීර්ති ප්‍රස්කෝල් මහත්තයා මේකම දායක වුණා. අපි මේ පළවෙනි ෂෝ එක ලලිත සිරසාර කියලා ඒ කියන්නේ වැඳවියන්ගේ චමත්කාරය තමයි ඉදිස්සුනේ. අපිට BMIC. ඔව් ඒතකොට මේ අපේ බෑන්ඩ් එක ප්ලේ කරා. ඊට අමතරව නැටුම් ඒ වගේ විශේෂ දේවල් තිබුණා. ඒ කියන්නේ සෝරි වැඳවියන් නේද? වැඳවියන් අපි පාවිච්චි කරන්නේ. වැඳවියන්. ඔව් ඒ කියන්නේ වැඳවියන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න
ඒ කියන්නේ මුදිත සෑහෙන කැපවීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ මනස නිදහස් වෙනවා මේ මියුසික් කරගෙන. මියුසික් කරපු නැති අය සියල්ලම ඔයගොල්ලෝ මියුසිෂියන්ලා කළා. එහෙමද? ඔව් මෙහෙම ඒකේ මට තියෙන්නේ මම දකින්නේ ඒක වෙන පැත්තක්. දැන් මේ ඒකෙත් තුලින් මම දකින්නේ මට ලොකු ආශිර්වාදයක් හම්බ වුණා. ඒ කියන්නේ දැන් හුඟක් අය මම හිතන්නේ මියුසික් කරන අපි දැන් විශේෂයෙන් මනෝජය වගේ අපි නිකන් අපිට ආදරය කරන අය ඉන්නවා මනෝජ්ලා වගේ මේ නිරෝෂන් ධම්මිකලා වගේ. දැන් එතකොට ඒ අපිට ඒ ආදරය හිමිලා දෙන්නේ මේ මියුසික් කියන දේ හින්දා. ඉතින් එතකොට මේ නේවාසිකයන්ට මේක ඉගෙනුවාම මම හිතනවා ඒගොල්ලන්ගෙන් ආශිර්වාදයක් අපේ මියුසික් ඉදිරි කටයුතු ලැබෙනවා කියලා. ඒ වගේම මේ බන්ධනාගාර කොමසාරිස් පුරුද්දාමනසෙන් කටයුතු චන්දනේක නායක මහත්මයාත් මේකට ඉතාම හොඳ දායකත්වයක් දැක්වුවා මේ ෂෝ එක කරන්න. තව විශාල පිරිසක් ඉන්නවා. විශාල කලාකරුවෝ පිරිසක්. ඉතින් මේ මම දකින්නේ මේක මගේ මේ සංගීත ජීවිතේ මට ඉතාමත්ම ආශිර්වාදයක් වෙච්ච ස්ථානයක්. එතකොට අපි තවත් වර්ෂයකට යනවා. 2021. 23 නේ 2023. ඒ ලලිත සීලසාර. ඉතින් මේකත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවම ඕගනයිස් කරපු එකක් නේද? ඔව්. ඉතින් මේකෙත් මේ එකම අයද ප්ලේ කරේ නැත්නම් වෙනස් වෙනවද? වෙනස් වුණා. ඔව්. ඒ කියන්නේ දැන් මේ නියමාසිකෝ කියන සමහර කාලෙක නිදහස් වෙනවා. ඔව්. ඒතකොට අලුතෙන් එනවා. ඒ වගේ දේවල් තිබුණා. ඕක අපි නිලුම් පොකුණ රංගහලේ. ඉතින් බාහිර නිලුම් පොකුණ වගේ රංගහලක මේ වගේ රැඳවියන්ට දීපු අවස්ථාව ඇත්තටම සූතිවන්ත වෙන්න ඕනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ වගේම සියලුම වැඩ කරන අයට. මොකද මේ රැඳවියන්ට මම හිතන්නේ ලංකාවේම ලෝකෙම හම්බෙච්ච එකම අවස්ථාව වෙන්න පුළුවන් මේ ලංකාවේ මොකද වගේ කෙනෙක් කැපවීමෙන් ඔවුන් ඉදිරියට ගෙන ආවා. ඉතින් ඒ වගේ දැන් සාමාන්‍ය දෝ රැඳවියන්ව සාමාන්‍යයෙන් විවාහ මංගල උත්සව වලට එහෙම ඒ ඔයගොල්ලෝ බෑන්ඩ් එක ඔයගොල්ලෝ ප්ලේ කරන්න යනවද? එහෙම දෙයක් නෑ. නමුත් තව එකක් තියෙනවා. ඒකෙත් මම අධීක්ෂණයක නිලධාරී වශයෙන් කටයුතු කරනවා. නිවාසික නැටුම් කණ්ඩායම. ඒක විවාහ මංගල උත්සව වගේ ඒවට මුදල් ගෙවීම පදනම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීමේ පදනමක් ලබා දෙනවා. සංගීත කණ්ඩායම ටිකක් දීර්ඝ කාල නේවාසිකයෙන් ඉන්න හින්දා ආරක්ෂක හේතුන් මත ඔව් ඒ හින්දා ඒක නර්තන කණ්ඩායම ඉන්නේ ගැහැණු පක්ෂෙත් පිළිපක්ෂ නෑ පිළිමි පක්ෂේ තමයි. ඔව් ඒගොල්ලෝම හුඟක් ඒ කියන්නේ බෙස්ට් නට්ටු විදිහට ඇත්තම සාමාන්‍ය ඒ කියන්නේ එතන ඉන්නවද නටකෝයත් ඉන්නවද එහෙමත් ඉන්නවා. එහෙම නැති අය අපි පුහුණු කිරීමකට ලක් කරලා ඒ කියන්නේ පුහුණු පාඨමාලාවකින් පස්සේ බෙස්ට් නට්ටුවෙක් බවට පරිවර්තනය කරලා එළිය සමාජයට මුදා දෙනවා. right right ඉතින් ලලිත සිරසර ප්‍රසංග දෙකක් කළානේ. දෙකක් කරලා තියෙනවා. ඒ ප්‍රසංග දෙකේම රැඳවියන් තමයි ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් මුදිත ඇතුළුව සියලුම නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා මේ වගේ මානුෂික හැඟීම් මිනිස්සුන්ගේ පුබුදලා හොඳ සමාජයක් එළියට බිහි කරන්න වෙච්ච එක මේ සිල්වරි වාද කණ්ඩායමේ නායකතුමා මුදිත එරන්තත් එක්ක අපි දැනගන්න කැමති මේ ප්‍රේක්ෂකයෝ ගොඩක් බලාගෙන ඉන්නවා මේ අපේ ප්‍රෝග්‍රෑම්ස්. අලුත් ගීත නිර්මාණය කරනවද බෑන්ඩ් එකේ අලුත් ගීත නිර්මාණය කරනවද? මොකද අපි හැමදාම ප්ලේස්ලා වශයෙන් ගිහලා මුදිත අනුන්ගේ ගීත වාදනය කරනවද? එහෙම නැත්නම් අපි අලුත් ලෝකකට අලුත් ගීත ළමා ගීත වෙන්න පුළුවන් ඕනෑම ශෛලියක ගීත ඕනෑම තේරුමක ගීත මුදිත ප්ලෑන් කරලා තියෙනවද මොන හරි බෑන්ඩ් එකත් එක්ක තනියම නිර්මාණය කරන්න? ඔව් ඇත්තටම තියෙනවා. අපි දැන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපේ මේ විශේෂයෙන් අපේ යාළු සාහිත්‍යවත් දෙන්නෙම ගීත නිර්මාණය කරලා දුන්නා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා වෙනස් විදිහේ බෑන්ඩ් එකේ ඔරිජිනල්ස් ගීත වගේම තව පොඩ්ඩක් අපේ වෙන ප්‍රවීණ කලාකරුවන්ගේ ගීතත් එකතු කරලා ඉදිරියේදී නව නිර්මාණ ටිකක් විශේෂයෙන්ම ඔරිජිනල්ස් පැත්තට තමයි උගක් අපි යොමුෙන් හිතන්නේ. ඉතින් ඔබගේ සංගීත දිවියේ අපේ සින්දු ගෙදරාලින්දී අපි කැමති අහන්න. ඔබ කාටද ස්තුතිවන්ත කරන්නේ ඔබ සංගීත දිවියේ සාර්ථක වෙන්න ඔබගේ රස්සාව සාර්ථක වෙන්න ඔබ කරන නිර්මාණ කටයුතු සාර්ථක වෙන්න ඔබට කවුරු ශක්තිය දුන්නේ? ඇත්තටම විශාල පිරිසක් ඉන්නවා. මම පොඩ්ඩක් මුලකින් පටන් අරගෙන ඒ කියන්නේ ඒක කියන්නේ මම හිතන්නේ විශාල වෙලාවක් යනවා. සමහරට අමතක වීමක් වෙන්න පුළුවන්. ඒකට කවුරු හරි මායක මේ අමනාප වෙන්න පුළුවන්. මුලින්ම මතක් කරන්න ඕනේ අම්මයි තාත්තයි. ඔව් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඒ කාලෙම අපේ අක්කා ඉන්නවා. ඊට පස්සේ බිරිඳ එයා ලොකු සහායකයක් දෙනවා. මේ මගේ සංගීත කටයුතු වලට. ඊට පස්සේ මේ බිරිඳගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ ඊට පස්සේ අපේ සියලුම හිතවත්තු. එතකොට දැන් බන්ධනාගාර රැකියාවේදී
අපේ පුනරුත්ථාපන අංශයේ ඉන්න සියලුම පුනරුත්ථාපන නිලධාරීන් ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරීන් තුමා තුමිය ඒ වගේම සියලුම බන්ධනාගාර නිලධාරීන් එක විශේෂයෙන් කියන්න ඕනේ මේ මෙතනදී මම මේ උදව් කරනවා කියන එකේදී මම හිතන්නේ මේ මට ඇවිල්ලා මොන හරි මේ ද්‍රව්‍යමය දේවල් ගෙනත් දීලා ඒක නෙමෙයි වචනෙන් පවා දැන් උන් වෙලාවට අපි බන්ධනාගාරයේදී කැන්ටිනේදී අපි උන් වෙලාවට තේ බොනවා ඒකෙදී ඕනෙම රෑන්ක් එක නිලධාරී බොහෝ දුරට ඇවිල්ලා මියුසික් හින්දා තමයි හුඟක් අය මාව දන්නේ අහනවා මේ කොහේ හරි ප්ලේ කරාද මොනවාද අලුත් දේවල් අර මේ වාහු ප්‍රශ්න ටිකම අහනවා ඉතින් හුඟක් අය ඉතින් ඒක ලොකු සතුටක් ඒ වගේම අපේ සංගීත කණ්ඩායම දැන් තියෙන සමාජිකයන් විශේෂයෙන් අමිල ඒතර අතුල් අයියා මෙතන අතුල් අයියා ඒ වගේම රජී අයියා කියන්නේ නිල් අයියා ඒතර ඕෂාන් ඒ වගේම සවුන්ඩ් කරන අපේ අතුල විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට මොකද අතුලගේ ගෙදර පවා අපිට මුල් කාලේදී එයා ප්‍රැක්ටිස් කරන්න අපිට ලබා දුන්නා අදටත් අපි අතුලගේ සවුන්ඩ් වල ප්ලේ කරනවා අතුල ඉතාම සහෝදරේ ඒ වගේම විශේෂයෙන් මේ තිරේ පිටුපස අද ඉන්නවා නිරෝෂන් ධම්මික මම හිතනවා ආරින් මගේ සංගීත ජීවීන් තියෙන දැවැන්තම චරිතයක් මට අදටත් උදව් කරනවා එකටත් එහෙමයි ඒ වගේම මනෝජ් කියන්න දෙයක් නැහැ. ඉතින් මනෝජ් සහෝදරයෙකුට එහා ගිය චරිතයක් අපේ යාළුවෙක් හොඳ මියුසිෂියන් කෙනෙක් සංගීත ගුරුවරයෙක්. ඉතින් මේ ඒ වගේම මම අතින් සමා වෙන්න ඕන මොනවා හරි නමක් කියවෙන්න බැරුණා නම් මම දකින්න විදිහට මට මුළු සමාජෙම ඉන්න උදව් කරපු විදිහට තමයි මම දකින්නේ. මම ඒ කියන්නේ මේ සංගීතයට මට කවුරු හරි ඒ කියන්නේ කෙනෙක්ම කරපු ඒ වගේ කෙනෙක් මම දකින්නේ නැහැ. මොකද සංගීතය කියන දේ මම කරන එක තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ සමාජ සම්මතතා ඒ වගේ රසික රසිකාවන් ආශ්‍රය කරන් ලැබීම ඒක මම මහා ලොකු වාග්යක් මගේ වාසනාවක් විදිහට මම දැක්කේ. හොඳයි එහෙනම් අපි සිල්වරි බෑන්ඩ් එක ඒ කියන්නේ අපේ ආරාධනය පිළිගෙන සින්දු ගෙදර ආලින්දියට පැමිණිලා මෙතෙක් වෙලා ලොකු වෙලාවක් ලොකු කාලයක් ගත කරලා වුන් එක්ක අපි ඇත්තටම හුඟක් කුළුපගුවෙන් කටයුතු කරන ලස්සන වචන ටිකක් ඒ වගේ ලස්සන දේවල් ටිකක් ඕගලන්ට පිරිනැමුවා. එහෙමනම් අපි සිල්වරි බෑන්ඩ් එකට සුබපතන ඔවුන්ගේ සංගීත ජීවිතය සාර්ථක වෙන්න කියලා. එහෙනම් මොකද අපි සින්දු ගෙදරින් සමුගමු. බොහොම ස්තුතියි මොකද. අයිබෝන්. අයිබෝන්. නිවෙස සොයායි ඔබේ සිනාසඳ මඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සැන්දෑ කළුවර ගලා